රසම රස කොත්තු එකක් ගෙදරදීම හදාගන්න විදිහේ වීඩියෝ එකක් තමයි අද මම අරගෙන ආවේ. ඉතින් මේක අපේ අවශ්‍යතාවය කියන්නේ අපි කොච්චර සැරට අවශ්‍යද ඒ අනුව අපිට ගෙදරදීම රසට හදාගන්න පුළුවන්. ඒ වගේම පිරිසිදුව. අපි ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඉතින් බලමු අපිට මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. මේකට අවශ්‍යයි කැරට්, බීලුණු ලීක්ස් මේ විදිහට හීනියට කපා ගන්න. මොකද අපි තෙලට දාන නිසා හීනියට කපා ගන්න. ඊට අමතරව මේකට ඕන වෙනවා සෝයා සෝස්, එතකොට ගාලික්, ජින්ජර් තලාගෙන, කහ ගම්මිරිස්, කෑලි මිරිස් ලුණු, එතකොට කරපිංචා අමු මිරිස්, බිත්තර දෙකක්, ඒ වගේම රම්පේ. එතකොට සෝයා සෝස් වලට අමතරව කැචප් අවශ්‍ය වෙනවා. ඉතින් මේ තියෙන්නේ කඩෙන් ගත්ත පරාට කියන්නේ පරාට ටික කපලා කඩෙන් විකුණන්න තියෙනවා. හරිද? ඊට පස්සේ තාච්චයක් මේ විදිහට ලිපේ තියලා ඒකට තෙල් දාගන්න අවශ්‍යයි. ඉතින් මම දාන තෙල් ප්‍රමාණය තමයි මේ. සමහරවිට ඔයාලට පේන්න පුළුවන් මේ තෙල් ප්‍රමාණය වැඩි ඕ අඩුයි කියලා. ඒක තමන්ගේ කැමැති ප්‍රමාණයට ගන්න. දැන් අපි යූස් කරන්නේ මෙහෙ ඔලිව් ඔයිල් ඒ නිසා ටිකක් වැඩිපුර දානවා. මේ තියෙන්නේ ගාලික් ජින්ජර් ටික අපි කොටලා අරගෙන සුදු ලුණුයි ඉඟුරුයි කොටලා අරගෙන ගත්ත ටික ඒකලා ඒක තමයි ඉස්සෙල්ලාම තෙලට දාන්නේ. තෙලට දාලා ඒක ටිකක් බැදෙනකන් ඉඳලා බීලුණු ටික දානවා. දැන් මේ මම ඔයාලට පෙන්නන්නේ එක්කෙනෙකුට හදන්න. දැන් අපි අපේ ගෙදර ඉන්න අයට වෙන වෙනම තමයි හැදුවේ. දැන් මේ එක පෝෂන් එකක් තමයි හදන හැටි පෙන්නන්නේ. ඊට පස්සේ ඉතුරු අර කරපිංචා, රම්පේ, කුරුඳු පොතු, අමු මිරිස් එකින් එක එකතු කරගන්න තෙලට. ඊට පස්සේ මේ දැම්මේ 3-5 මිරිස්, ගම්මිරිස්, ලුණු, කහ, ගම්මිරිස් තව චුට්ටක් දැම්ම සමහරවිට ගම්මිරිස් ටිකක් සැරට આવහම රස නිසා, කෑලි මිරිස්. ඒක තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මෙච්චරයි කියලා මම කියන්නේ නැහැ. මොකද ඒක තමන්ගේ සැරට දාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතුරු හරි මිරිස් ටිකක් දාගෙන මේව හොඳට තෙලේ කවලම් කරන්න. ඊට පස්සේ ඒකට එකතු කරනවා හීනියට කපාගත්ත කැරට් ටික. අරක පොඩ්ඩක් බැදුනට පස්සේ තමයි මේ ටික එකතු කරන්නේ. කැරට්, එතකොට ලීක්ස්. දැන් ටිකක් හොඳට බැදිලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේකට එකතු කරගන්නේ සෝයා සෝස්. සෝයා සෝස් හැන්දක් තමන්ගේ ප්‍රමාණයට කියන්නේ හැන්දක් මේ වගේ හැදි 2-3ක් පොඩි මේ තියෙන්නේ තේ හැඳි, ඒ කියන්නේ චූටි හැඳි. ඒ කියන්නේ 2-3ක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ පොඩ්ඩක් මේ විදිහට කවලම් කරන්න. ඒක චුට්ටක් තෙලෙන්ම ඉදෙනකම්. ඊට පස්සේ බිත්තරේ එකතු කර ගන්න ඕනේ. දැන් ටිකක් අපි දාගත්ත මිශ්‍රණය ටිකක් ඉදිලා තියෙන තෙලෙම ඉදිලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට බිත්තර දෙකක් එකතු කර ගන්න. අපි බිත්තර කියන්නේ ඒක බැදුනට පස්සේ එකතු කරන්නේ නැත්නම් හරි අපි දාගත්ත ඒව ටික කියන්නේ ද්‍රව්‍ය ටික දාගත්ත එළවලු ටික බැදෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ බැදුනට පස්සේ තමයි අපි බිත්තරේ එකතු කරන්නේ.
දැන් මිශ්‍රණය සාමාන්‍ය හොඳට කුක් වෙලා තියෙන්නේ දැන්. තව චුට්ටක් විතර ලිපේ තියලා ඊට පස්සේ මේ පරාට ටික එකතු කර ගන්නවා. මේක කඩෙන් ගත් එකක් බෑග් එකේ තිබ්බේ ෆ්‍රෝසන් එකක්. ටිකක් වෙලා ඊයේ තියලා තමයි මේක දැන් පාවිච්චි කරන්න ගත්තේ. ඊට පස්සේ අවශ්‍ය නම් ඒකටත් සෝයා සෝස් ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් කල මේක ටිකක් වෙලා තියන්න ඕනේ මොකද මේක ෆ්‍රෝසන් එකක් නේ. ඒ නිසා පොඩ්ඩක් වෙලා තියන්න ඕනේ සොෆ්ට් වෙලා නෝමල් තත්ත්වයට එන්න. දැන් ටිකක් කුක් වෙලා තියෙන්නේ. දැන් ටිකක් කියන්නේ ෆ්‍රෝසන් ගතිය ඔක්කොම අඩු වෙලා දැන් උතර කුක් වෙලා තියෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ මේ කැචප් ටිකක් එකතු කරලා තවත් ටිකක් වෙලා ලිපේ තියන්න ඕනේ. දැන් මේ දාන්නේ උයාගත්ත චිකන්. ඒ කියන්නේ මිරිසට වගේ හදලා තියෙන්නේ. ඒකේ චිකන් එකතු කරන්නේ මේකට. ටිකක් ලොකු කෑලි නිසා ඒක හැන්දෙන්ම කඩා ගන්න පුළුවන්. ඒක හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ මිරිස් හැරට කන කෙනෙකුට නම් මේ විදිහේ චිකන් හොදේ ටිකක් එකට එකතු කරගන්න පුළුවන්. ඒක තමන් කැමැත්තට. දැන් මේක අපි කියන්නේ මේක පොඩියට නෙවෙයි හදන්නේ ලොකු කෙනෙකුට නිසා මේ චිකන් හොදිත් අපි එකට එකතු කරා හැම චිකන් හොදි දාපුවාම ගොඩක් රසයි. කල පොඩ්ඩක් වෙලා මේ විදිහට තවත් ලිපේ තියලා පොඩ්ඩක් හැඳි ගන්න ඕනේ. ඒ කියන්නේ කවලම් කරන්න. එතකොට හොඳට ඔක්කොම කුක් කරලා මික්ස් වෙලා පරාට එක හැදෙනවා. මේ තියෙන හදපු කොත්තු එක මේක රසම රසයි. ඒ වගේම හරි පිසිදුයි අපිට අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න. ඉතින් ඔයාලත් හදලා බලන්න. මේකේ මොකක් හරි වලට අහන්න දෙයක් තියෙනවා නම් හරි ඔයාලගේ කමෙන්ට් එක දාන්න ගොඩක් අගය කරනවා. ඒ වගේම කැමති නම් ලයික් එකකුත් දාන්න. Thank you so much.